සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මගේ යාළුවෝ හැමෝටම. අද මගේ වීඩියෝව ශ්‍රී ලංකාවේ නිමන හා මොහොර ගැනයි. කඳු අතර ඇති පහත් බිම්වල සහ ගංගාවක්කෝ ඔයත් දෙපස දික් හැඩයට අවපාතිකව පිහිටා තිබෙන ගම් ප්‍රදේශය හැඳින්වෙන්නේ නිම්න යන නමිනි. ගංගාවල් සහ ඔයවල් ගලා බසින්නේ මෙම නිම්න ඔස්සේය. මෙම නිම්න ස්වභාවයෙන්ම ගැඹුරුය. මෙම නිම්න සරුසාර භූමියන් වෙයි. වගා කටයුතු සාර්ථකව සිදු කරයි. නිම්න කිහිපයක් සඳහන් කරන්නම්. එනම් කැලණි ගංගා නිම්නය, කළු ගංගා නිම්නය, නිල්වලා ගංගා නිම්නය, ගල්ඔය නිම්නය, මහඔය නිම්නය, දැදුරු ඔය නිම්නයයි. මගේ වීඩියෝව ඔයාලට වැදගත් වුණා නම් ලයික් කරලා පල්ලෙහෙන්ට ගිහින් කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්න එපා. යාළුවනේ ඊළඟට අපි මොහොර ගැන කතා කරමු. ඔස් බිමක සිට පහත් බිමක් කරා යොමු වන තද සහ විෂම බෑවුමක් සහිත වූ බිම් පෙදෙස මොහොර යනුවෙන් හැඳින්වේ. ඒ සඳහා ශ්‍රී ලංකාවෙහි ඇති ප්‍රධානතම නිදසුන වන්නේ ලෝකාන්තයයි. තවත් මේ වගේ වැදගත් වීඩියෝ නරඹන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.